මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ටිකිරි මාරි පැකට් දෙකකින් රසම රස අතුරුපසක් හදන විදිහ. බලමු අපි ඒකට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඒකට ඕන වෙනවා ටිකිරි මිසැඳි 6ක්, මාරි බිස්කට් 2ක්. ඉතින් ටිකිරි හදන විදිය ගෙදරම හදන විදිය මම ඔයාලට දාලා තියෙන බලන්න පුළුවන්. ඉස්සෙල්ලාම බිස්කට් ටික ගාලා බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා හොඳට කියන්නේ හොඳට කුඩු කරගන්න සාමාන්‍ය කුඩු කරගන්න ඕනේ. කැට හිටින්න මම මේ පැකට් දෙකම දානවා. දාලා බ්ලෙන්ඩර් ජාර් එකේ කුඩු කරගෙන හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන කුඩු කරගත්ත එක ඊට පස්සේ ටිකිරි මිසැඳි 6ක් දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. කරලා හොඳට අනා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන එහෙම අනාගත් එක ඊට පස්සේ මේක පැතලි කරලා හදා ගන්න ඕනේ. එහෙම භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් අඩියට ගාලා මෙන්න මේ විදිහට හිමීට තුනී කර ගන්න ඕනේ. කොටු හැටියට අන්න ওই විදිහට කොටු විදිහට තුනී කරගෙන මේක ෆ්‍රිජ් එකේ විනාඩි 5ක් තියන්න ඕනේ. ඒ අතරේ අපි බලමු ටිකිරි හදන විදිහ. කිරි පිටි මේස හැඳි 4යි, සීනි ග්‍රෑම් 150යි, උතුරන වතුර මිලිලිටර් 500ක් ගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට කලවම් කරනවා. ටික ටික වතුර දාලා කලවම් කරලා මෙන්න මේ මම කරනවා වගේ දාලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා අපි මේ ටික දා ගන්න ඕනේ. ගින්දර අඩු ගින්දරේ තමයි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම මේක කලවම් කරන විදිය. ඔයාලත් මේ විදිහටම කරන්න. ඇත්තටම කඩින් ගන්න ඕනේ නැහැ. ඕනේ කෑමක් හදාගන්න පුළුවන් මේ විදිහට ටින්කිත් දාලා හදන ඕනකම කෑමක් හදාගන්න පුළුවන් මේ විදිහට. මම හැම කෑමකටම ගන්නේ ටින්කිරි ගෙදර හදලා මෙන්න මේ විදිහට මික්ස් කරලා මෙන්න මේ විදිහට භාජනයක් ලිපේ තියලා මේ ටික ඔක්කොම දාන්න ඕනේ එකට. හොඳට ලිපේ තියලා කලවම් හැන්දින් හැදි ගන්න ඕන. එතන මේක අඩියට අල්ලන්න බලනවා. මේ තමයි හදාගත්ත පදම. මේ ගානටම පස්සේ ලිප ඕෆ් කරලා නිවෙන් තියන්න ඕන. ඊට පස්සේ අපි චොක්ලට් ටිකක් අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට ඩබල් බොයිල් කරන්න ඕන. බටර් ටිකකුත් දාලා හොඳට මෙන්න මේ විදිහට ඩබල් බොයිල් කරගන්න ඕන. ඊට පස්සේ විනාඩි 5ක් අපි ෆ්‍රිජ් එකේ දාගත්තම ගෙනල්ලා මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපන්න ඕනේ. මෙන්න මේ වගේ මේ ගානට වගේ කපන්න ඕනේ. කෑලි 20කට වලින් හදාගන්න පුළුවන්. ඇත්තටම රස කෑමක් අතුරුපසක් රසයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට චොකලට් එකේ චොකලට් මිශ්‍රණය දවටන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ කරන විදිහම කරන්න. ඇත්තටම රස කෑමක් මේ තියෙන අන්තිම හරිය. ඔයාලත් හදලා බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක රැඳී හිටියට. මගේ channel එක subscribe කරලා මට උදව් කරන්න. ගොඩක් ස්තුතියි හැමෝටම.